හරි අද අපි බලමු හරියටම TikTok account එකක් deactivate කරගන්නේ කොහොමද සහ delete කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම TikTok profile එකට log වෙන්න. ඊට පස්සේ දකුණු පැත්තේ උඩ ඔයගලන්ට පේනවා තියෙනවා ඉරි තුනක්. ඒ ඉරි තුන ඔබලා මෙතන අන්තිමට තියෙනවා settings and privacy කියලා. අන්න ඒක ගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ යට තියෙනවා accounts යටතේ account කියලා එක. ඒක ගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙත් අන්තිමට තියෙනවා deactivate or delete account කියලා. ඒක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ එතන අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා delete or deactivate account කියලා. මේකෙත් මම කියන්නේ ඔයගොල්ලන්ට deactivate සහ delete එකේ වෙනස මොකක්ද කියලා. delete account permanently කියන්නේ අපිට දවස් 30ක් ඇතුළත අපේ delete එක කියන්නේ permanentlyම delete වෙනවා. ඉතින් මම මෙතනදී මුලින්ම ඔයගොල්ලන්ට පෙන්නන්නම් delete account සහ deactivate account දෙකම කරලා. මුලින්ම අපි මේකේ delete account කියන මේ ඔප්ෂන් එක සෙට් කරගමු. මුලින්ම ඒක ගත්තට පස්සේ අපිට එනවා මෙතනින් අපිට කියන්නේ හේතුවක් දාන්න එනවා. ඇයි අපි මේකෙන් leave වෙන්නේ කියලා. ඒක ඔන්න skip කරන්න පුළුවන්. ඔන්න හේතුවක් දානවා මෙතන skip කරගන්නවා. ඊට පස්සේ අපි ඉස්සරහට ගියාට පස්සේ මෙතන එනවා code එකක්. ඒ කියන්නේ අපේ TikTok account එක හදලා තියෙන Gmail එකට එනවා code එකක්. ඒ code එක මෙතන ඔයගොල්ලෝ දැම්ම ගහගන්න. මම ගහලා පෙන්නන්නම්. විනාඩියක් ඇතුළත වගේ කෝඩ් එක මේ අපේ Gmail එකට එනවා. ඊට පස්සේ මෙන්න මේ කෝඩ් එක ගහගත්තට පස්සේ මෙතන යට තියෙනවා delete account කියලා. ඒක මේ සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ආයි අහනවා delete cancel කියලා. එතන delete දෙන්න. ඊළඟට බලමු අපි deactivate account කියන්නේ මොකක්ද කියලා. අර විදිහටම තමයි මේ වගේ එනවා deactivate account ගත්තාම කෝඩ් එකක් Gmail account එකට. ඒක මෙතන මෙහෙම ගහගත්තාම අපිට account එක deactivate කරගන්න පුළුවන්. අපිට මේකේ තියෙන වෙනස තමයි අපිට ඕන වෙලාවකයි account එක deactivate කරපු account එක අපිට ඕනනම් ආපහු email එකට කෝඩ් එකක් යවලා reactive කරගන්න පුළුවන්. හරි TikTok profile එක deactivate account සහ delete account කියන option දෙක ගැන ඔයගොල්ලෝ අද අදහසක් ලබා ගන්න ඇති කියලා මම හිතනවා. අපි ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.